හායි ආදරණීය යාළුවනේ කොහමද? ආදරණීය යාළුවනේ ඔයාලා හිතලා බැලුවද සරල භාෂාවෙන් තේරෙන සිංහලෙන්ම කියන්නම්. ඔයාගේ අකරුණාවෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔයාගේ සැරපරුෂකමින් දැඩි බවෙන් කටෝර බවින් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔයාගේ නරක වචන වලින් කැත්ත වචන වලින් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔයාගේ ගැරහීමෙන් අපහාසයෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔයා තවත් සිත් අධෛර්යමත් කිරීමෙන් ඒ මිනිසුන්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔයාගේ ලෝභකමින් පෙරේතකමින් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔයාගේ විරිත්තීමෙන් කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔයා අන් මිනිසුන්ව රවටනවා නම්, එයාලට සාහසිකකම් කරනවා නම්, බොරු කරනවා නම්, ඒකෙන් ලෝකයට ඇති කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔබ හිතලා බලන්න. රවට්ටන්න එපා. පොරොන්දු ඉටු කරන්න. කියපු වචනේ ක්‍රියාවෙන් ඉෂ්ට කරලා පෙන්නන්න. රුදුරු වචන එපා. මුදු මෙලෙක් වචන භාවිතා කරලා සිත සනසවන්න. ඒක ලෝකෙට ආශිර්වාදයක්. එතකොට ගරහන්න එපා, ප්‍රශංසා කරන්න. දකින්න හොඳ ඒ වෙලාවෙම හොඳ හිතින් ප්‍රශංසා කරන්න. මූණිච්චාවට නෙවෙයි, හොඳ හිතින් ප්‍රශංසා කරන්න. ධෛර්යමත් කරන්න හිත. ඒක ලෝකෙට ආශිර්වාදයක්. එතකොට ඔබ වංක වෙන්න එපා. ඔබ අවංක වෙන්න. ඒක ලෝකෙට ආශිර්වාදයක්. හැබැයි ඔබ වංක වුණොත් ඒක ලෝකෙට ශාපයක්. ඔබ මිනිස්සු රැවට්ටුවොත් ඒක ලෝකෙට ශාපයක්. කවුද? ඔබ ලෝකෙට ශාපයක්. ඔබේ ක්‍රියාවන් ලෝකෙට ශාපයක් වෙනවා කියන්නේ ඔබ ලෝකෙට ශාපයක්. ඔබ ලෝකෙට අඳුරක්. ඔබ ජීවිත වනසනවා කියන්නේ ඔබ ලෝකෙට ශාපයක්. ඔබ ජීවිත සනසනවා කියන්නේ ඔබ ලෝකෙට ආශිර්වාදයක්. ඔබේ සැනසීමෙන් ජීවිතයක් පිබිදෙනවා කියන්නේ ඒක කොච්චර හොඳ දෙයක්ද? බොහෝ දේවල් තියෙනවා. ඔබේ ක්‍රියාවන් නිසා ලෝකෙට කිසිම හොඳක් නැහැ, ශාපයක් විතරයි. ඒ වගේම තවත් පැත්තක් තියෙනවා. ඔබේ දේවල් නිසා, ඔබේ හොඳ ක්‍රියාවන් නිසා, ඔබේ උත්තරීතර ක්‍රියාවන් නිසා වැටිච්ච මිනිසුන්ට පිහිටවීම, වේදනාවෙන් මිරිකෙන මිනිසුන්ට සුවය පිණිස යහපත් දේ කිරීම, අඬන ඇස් වලට සතුටු සිනහව රැල්ලක් වීම. ඉතින් ඒ වගේ ඝන දුරට පහනක් වෙනා වගේ වැඩක් තමයි හොඳ දේවල් කිරීම, යහපත් දේවල් කිරීම. ඒක ඔබේ සිතටත් තවත් අයගේ සිතටත් ප්‍රභාස්වර ආලෝකයක්. ඒක තමයි මම කිව්වේ ඔබේ බොහෝ ක්‍රියාවන් ලෝකෙට ශාපයක්. ඒ කියන්නේ ඔබ ලෝකෙට අඳුරක් ශාපයක්. ඔබ කරන දේවල්. එතකොට ඔබ යහපත් චේතනාවෙන් දේවල් කරනවා නම් ඒ දේවල් ලෝකෙට ආශිර්වාදයක්, ලෝකෙට ආලෝකයක්. මම ඔබෙන් අහන්නේ මෙච්චරයි. ඔබ මේ ලෝකයට ශාපයක්ද? ඔබ මේ ලෝකෙට ආශිර්වාදයක්ද? හිතලා බලන්න. ඒක තීරණය වෙන්නේ ඔබ අනිත් අයට කරන කියන දේවල් අනුව. ඔබ අනිත් අය ගැන සිතන, ඒ වගේම අනිත් අයට පතන දේවල් අනුව. වෛර කරන්න එපා, ශාප කරන්න එපා. ආදරය කරන්න, මෛත්‍රී කරන්න. ඉන්නේ ටික කාලයයි. ඉතින් යන්නේ බොහෝ දේවල් අරගෙන කරපු කීපු දේවල්. ඒ හින්දා හිතලා බලන්න. ඔබ ලෝකෙට ශාපයක් නොවී ආශිර්වාදයක් වන්නේ කොහොමද කියලා. ඔබ ලෝකෙට ආශිර්වාදයක් වෙන්න. ඔබ ලෝකෙට ආලෝකයක් වෙන්න. ජීවිත වනසන්නෙක් නොව ජීවිත සනසන්නෙක් වන්න. ඔබට බොහොම ආදරෙයි. මම ඔබේ ආදරණීය ෆාතිමා නසීදා. ආදරෙයි ජයශ්‍රී, බොහොම ස්තුතියි.